අයිබෝන් යාළුවනේ කුඹුරින්න පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ ගිය මහේ හොදන් ගියේ නීරවල වතුර දැම්මේ ඒවා යට ගියේවා පොඩ්ඩක් යාලා පටන් ගන්න කලින් පිළිසකර කරගන්න හිතුණා. ඉතින් ඒ අතරේ පොඩි කරුණා ටිකක් අපේ કોઈ මහත්තයෝ වෙනුයි කියන්න හිතුණා. 2025 යාලා පටන් ගන්න කලින් ඉතින් පුළුවන් විදියට පිළිසකර කරගන්න ගිය පාර කැඩි බිඳී ගිය නීරවල් ටික බන් ටික ඊට පස්සේ යලේ වයන් වතුර දෙනවා. හුඟක් ලංකාවේ හුඟක් ප්‍රදේශවල දැන් මේ වනකොට වතුර නිකුත් කරලා ඉවරයි. මුයි මහතු වැඩ පටන් ගන්න තියෙන්නේ. හැබැයි අවාසනාවකට බහුතරයකට බිත්තර වී පැලවෙන්නේ නැහැ. දැන් පොළොන්නරුවේ මින්නේරි ව්‍යාපාරේ නම් 2025 අප්‍රේල් 20 ඔක්කොටම වගේ වතුර නිකුත් කරන්න තීරණය කරලා තියෙන්නේ. මෙහි බිත්තර වී නම් ඒ වතුර නිකුත් කිරීමත් එක්ක පැලවීමට ලක් වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මේ මාසේ මුල් සතිය වගේ වපුරන්න තීරණය වෙද්දී මෙහි වී පැලවෙන්න ඉඩ තියෙනවා. ඉතින් හුඟක් පළාත් වල කට්ටිය බිත්තරි පැලවෙන්නේ නැහැ. ඔයාලා ගාව තියෙන වී සොයන් බිත්තරි හදාගත්තා නම් නැත්නම් කඩෙන් වී ටි ගත්තත් කමන්නේ නැහැ. වී බුසල කඩලා හොඳට අවුවේ තුනී කරගන්න. තද අවුවේ තුනී කරගන්න. ඒකල මද පවන හිමීට නිවෙන්නර්ලා නැවත උරේට දාගන්න. ඊට පස්සේ වී දෝතක් කරන් පැල කරලා බලන්න. අනිවාර්යෙන් ඊතර ටික පැලවීම ඉක්මන් වෙයි. මොකද හිතන්නකෝ පැලපත තියෙන්න ඕනේ 85ක් පැලවීම බලන්න අපි ඒකයි. ඒතර වර්ග මීටරයකට අර අපි කියන කරල් ප්‍රමාණය ගන්න නම් හොඳට වී ටික පැලවිලා තියෙන්න ඕනේ. ඒ හින්දා බිත්තර වී ටික එක පළවෙනි කාරණා හොඳ බිත්තර ටික අනිවාර්යෙන් පැල කරලා බලලා රසස් තත්ත්වයට හදා ගන්න. ඊට පස්සේ ඔයාලගේ අනිවාර්යෙන් මැයි ජූනි ජූලි අප පැලමැක්කෝ මයිස්ලා එන කාලයක් වෙනවා. ඒ හින්දා පුළුවන් නම් මඩ පොහොරත් එක්ක සල්ප අඩංගු පොහොර ಜಾති දැන් තියෙන වෙළඳ පොලේ සල්ප මික්ස් කරපේවත් එක්ක තියෙනවා. ඒ වගේ එකක් බලන්න මඩ පොහොරත් එක්ක යොදා ගන්න. ඊට අමතර අංශු මාත්‍ර තියෙන පොහොර තියෙනවා. සිංක් සිලිකන් මැංගනස් කොපර් ඒ ඔක්කොම මඩ අංශු මාත්‍ර පොහොර අඩංගුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 5 ප්‍රමාණය ලොකු මුදලක් යන්නේ. දැන් තියෙන වී කිලෝ 64 මිටි එකේ වටිනාකමට වඩා අඩුයි ඒවා. යොදන්න බලන්න. එතකොට ඇද වැටීමට මයිටාවන් පැලමැක්කන් වගේ අර හානි කරන සත්තුන්ට පොඩි ඔරොත්තු දීමේ හැකියාවක් වැඩි වෙනවා. ඒ ගැන තුන මතක තියාගන්න. කන්න පහු වෙනවා නම් අනිවාර්යයෙන්ම බීජ ප්‍රතිකාර නිවැරදි විදිහට දාන්න. ඉතින් මේ වගේ ක්‍රමවල මම වීඩියෝ වලට දාලා තියෙනවා. තව දෙයක් මතක් කරලා වල්නාශක යොදද්දි අනිවාර්යයෙන්ම පුළුවන් නම් වපුරපු කට්ටිය වපුරලා යොදන්න පුළුවන් වල්නාශක යොදන්න බලන්න. මොකද යල් කන එන්න උෂ්ණත්වයත් වැඩි වෙනවා. හුළඟ වැඩි වෙනවා. හුළඟ වැඩි වෙනකොට අපි පස්සේ දවස් 14 20න් යොදන ඒ අතරදී යොදන කට්ටියගේ වල්නාශකවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන් තියෙන උෂ්ණත්වයත් එක්ක හුළඟත් එක්ක. ඒ ගැන කරුණු හොඳට ගන්න. ඒ වගේම තමයි කුඹුර අණුව වී ටික බිත්තර වී ටික තෝරගන්න කුඹුරට ගැලපෙන වැලි කුඹුර වැලි මඩ ඒ කියන්නේ මඩ වගල් ඒ කරුණු ටික ඔලුවට දාගමු. අර හුඟක් දිනුන කට්ටිය කියන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න ලොකු ඉලක්කයක් තියාගන්න. එතකොට Tamanට හොඳ ආදායමකට ගන්න පුළුවන්. බුසල් 20ක ඉලක්කේ බුසල් 200ක අක්කරයකට බුසල් 200ක ඉලක්කකින් අපි වගා කරන්න අදිෂ්ඨාන කරගමු. ඒතකොට අපට අඩුවානේ බුසල් 100 පැනලා 120 130 140 150ක්වත් අස්සන් ප්‍රමාණයක් ලබා ගන්න හැකි වේවි. ස්වභාවික විපත් නියං ගම් වතුර ඕවට මුහුණ දෙන්න බලාගෙන දෙයයන් බුදුන් සිහි කරගෙන තමන්ගේ ප්‍රදේශේ බාර ඒ කාලයක් තිස්සේ ආ සංස්කෘතික අංගයත් එක්ක ඒ දෙවිය බුදුන් සිහි කරලා වගා කටයුතු ආරම්භ කරන්න අපි සාර්ථක අස්වැන්නක් 2025 යලේ ලබා ගමු. ඉතින් ගොවි මහත්තුරු ඔක්කොටම ජය වේවා.